කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා හැමදෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද ඉතින් අරන් ආවේ ගොසරි shopping වීඩියෝ එකක්. ඉතින් ඔයාලත් එනවද මාත් එක්ක මාර්තු මාසෙට මගේ ගෙදරට ගත්තේ මොනවද කියලා බලන්න. මුලින්ම ඉතින් අමු 3-5 කුඩු එකක්, කෑලි මිරිස් එකක්, බෙදපු 3-5 කුඩු එකක්, මිරිස් කුඩු එකක් ගත්තා. තව මේ පපඩම් පැකට් එකයි, ගොරක එකයි, පරිප්පු 250කුයි ගත්තා. තව මේ සව් පැකට් එකයි, ලුණු කැට එකකුයි, ලුණු කුඩු එකකුයි ගත්තා. මම ගෙදර ලුණු ඉවර වෙනකම්ම ඉන්නේ නැහැ. වැඩිපුර පැකට් එකක් ගෙනල්ලා තියාගන්නවා. තව මේ රුලන් පැකට් එකයි, තක්කාලි සෝස් එකයි ගත්තා. තව මේ කෝපි පැකට් එකයි, සමහන් පැකට් දෙකයි, විස්කිරිඤ්ඤා පැකට් එකයි, සීනි කිලෝ 2කුයි ගත්තා. හෙම්බිරිසාවක් හැදුනහම සමහන් එකක් බොන එක හොඳයිනේ. ඒක නිසා මම ගෙදරට බඩු ගන්නකොට සමහන් පැකට් එකකුත් ගන්නවා. තව මේ තල පැකට් එකයි, ග්‍රීන් ටී එකයි, පස්පංගු පැකට් එකයි ගත්තා. තව වියලි මිදි පැකට් එකක්, රට ඉඳි එකක්, චොකලට් බිස්කට් එකක්, ඉගුරු බිස්කට් එකක්, බැට කැරෝල් එකක් වගේම රත්ති කිරි පැකට් එකකුයි, වීවා එකකුයි ගත්තා. බිස්කට් වර්ග 2-3ක් ගෙදර ගෙනල්ලා තියාගත්තාම හරිම පහසුයි. එකම බිස්කට් වර්ග කනකොටත් එපා වෙනවනේ. මේ බෑග් එකේ තියෙන්නේ බාස්මති හාල් එකක්. මම හැම මාසෙම නාඩු හාල් වලට අමතරව කීරි සම්බ හරි බාස්මති හරි කිලෝ 2-3ක් ගෙනල්ලා තියාගන්නවා. රයිස් එකක් එහෙම හදන්න ඕනි නිසා තමයි මම මේ විදිහට ගෙනල්ලා තියාගන්නේ. තව මේ නාඩු හාල් 5 පැකට් එකක් ගත්තා. මේ පාර මම රතු සූදුරු හාල් කිලෝ එකකුත් ගත්තා. මේ පොල් තෙල් භාගය ගෙදර පහන පත්තු කරන්න. ඉතින් මම මේ පොල් තෙල් එක උයන පිහන වැඩවලට ගන්නෙ නෑ. තව මේ විම් පැක් එකක් ගත්තා. ඉතින් මේ විම් පැක් එකට විම් සැෂේ පැකට් එකකුත් ෆ්‍රී හම්බෙනවා. තව මේ ඩෙටෝල් එකයි, බිග් රේසර් 2යි, ඊවා එකකුයි ගත්තා. මේ සර්වියට් පේපර් එක 245ට තිබුණ එක 110ට තමයි හම්බුනේ. තව මේ ටූත් පේස්ට් එකට ටූත් බ්‍රෂ් එකක් ෆ්‍රී හම්බුණා. තව ඉතින් මේ පැනඩෝල් කාඩ් 2යි, හදුම් කූරු පෙට්ටි 2යි, රින්සෝ 1යි, සාම්බ්‍රාණි කැට 2කුයි ගත්තා. බඩු ගේන්න යනින් ගමන් ප්ලාස්ටික් කඩේට ගිය වෙලාවේ මම මේ බඩු ටිකක් ගත්තා. මේ වගේ කඩේකට ගියාම මගේ කිචන් එකට මොනවා හරි ගන්නමයි හිතෙන්නේ. ඇත්තටම අපි කඩේට ගියේ මේ පේන ඇලුමිනියම් පාත්‍රය වගේ එක ගන්න. ඒ ගිය වෙලාවේ තමයි මම මේ ටිකත් ගත්තේ. ඇත්තටම ඉතින් මේවා අනවශ්‍ය දේවල් නෙවෙයි. මම ගන්න හිතාගෙන හිටපු දේවල්. ඉතින් ඒ ටික ඉවර වෙලා මම ගෙනාපු බඩු ටික අස් කරගන්න තමයි හදන්නේ. දැන් තමයි ඉතින් මම ආසම වැඩේ පටන් ගන්නෙ. ගෙදරට බඩු ගෙනල්ලා අස් කරන වැඩේට මම හරිම කැමතියි. ඉතින් මුලින්ම 3-5 බෝතල් ටිකෙම වැඩේ පටන් ගත්තා. දැන් මම බෝතල් වලට දාන්නේ කලින් මාස ගෙනල්ලා ඉතුරුණු එව්වා. කලින් මාස ගෙනාවෙව්වා ඉතුරු වෙලා තිබුණ නිසායි මම මේ මාසේ ටික ටික ගෙනාවේ. ඉතින් අපි ගෙදරට බඩු ගේනකොට අනිවාර්යෙන්ම බිල් එකක් ලියාගෙන යන්න ඕනේ. නැත්තම් අපි කඩේට ගිහින් ගෙදර තියෙන දේවල් ආයෙම ගේනවා. ගෙදර නැති දේවල් අපිට මගහැරෙනවා. එහෙම වුණාම ඉතින් ආයෙ කඩේ යන්න ඕනි. එහෙම නිතර කඩේට යන්න ගියාම අපිට අමතර මුදලකුත් වියදම් වෙනවා. අපිට මාසෙටම ඇති වෙන්න ගෙදරට ඕනි දේවල් ගන්න පුළුවන් නම් ඒක ලොකු ඉතිරියක්.
ඔන්න ඉතින් කතාවෙන් මම ගෙනාව බඩු ටික ඔක්කොම බෝතල් වලට දාගත්තා. මම ඔයාලට කලින් කිව්වේ මම 3-5 බෝතල් වලට දාගත්තේ කලින් මාසේ ගෙනල්ලා ඉතුරුන 3-5 ටික. ඉතින් මම මේ මාසේ ගෙනාව 3-5 පැකට් ටික මේ බෝතලයට දාලා අරන් තියනවා. එතකොට හදිස්සියේවත් මේ දේවල් ඉවරුනොත් බය වෙන්න දෙයක් නැහැ ගෙදරට ගෙනාව ඒවා තියෙන නිසා. එතකොට මම වැඩිපුර තියෙන සීනි තේ කුඩු තියාගන්නේ මේ බාස්කට් එකේ. ඊට අමතරව සමපෝස පැකට් එකක්, ජෙලි පැකට් එකක්, කොත්තමල්ලි පැකට් එකක් එහෙම මේ බාස්කට් එකේ තියාගන්නවා. මම ඉතින් මේ බාල්දියේ තියාගන්නේ බෝතල් වලට දාලා ඉතුරු වෙන කඩල, කව්පි, මුං ඇට, පරිප්පු ඒ වගේ දේවල්. තව ඉතින් සොයා මීට් එකක්, පපඩම් පැකට් එකක් වගේ ඒ දේවලුත් තියාගන්නවා. ඉතින් මේ මාසේ ගත්ත සමහර දේවල් මාසෙට ඇති වෙන්නත් පුළුවන්, මදි වෙන්නත් පුළුවන්. සමහර දේවල් ඊළඟ මාසෙට ඉතුරු වෙන්නත් පුළුවන්. ඉතින් බිරිඳක් වුණාම හැමදේම කළමනාකරණය කරලා අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනි. මම මේකප් එකේ තමයි ගෙදරට ගේන සබන්, රින්සෝ, දත් බෙහෙත්, බුරුසු ඒ වගේ දේවල් තියාගන්නේ. මම ගෙනාව හඳුන් කූරු ටිකත් පහන ළඟින් අස් කරගත්තා. අපේ ගෙදරට ගේන හැම දෙයකටම નિયમિત ස්ථානයක් තියෙන්න ඕනි. එතකොට තමයි පිළිවෙලකට තියාගන්න පුළුවන්. ඉතින් දන්න අයට නෙවෙයි, නොදන්න එක්කෙනෙක් හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවත වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමදෙනාම සතුටින් පරිස්සමින් ඉන්න.